වෙන්න පුළුවන්. දැන් කතා කරන්නේ උන් බලන්න එහෙම උන් තමයි ඔය ඉන්නේ. ඒතර ඔයිට වඩා ගොඩක් වෙලාවට ඕගොල්ලන්ගේ රිසල්ට්ස් හොඳයි. ඔච්චර මේ අන්තිමට වැටලා නැහැ ඕගොල්ලන්ගේ රිසල්ට් එක. ඉතින් ඒ කොහොමද මට කියන්න ඕන දේ තමයි මේ එහෙම කරේ ඕන තරම් ඉන්නවා. මේ තියෙන කාලය ඇතුළත ඔයාලට මේක කරන්න පුළුවන්. ඊට වඩා මේ මීට වඩා ගොඩක් නරක මට්ටමේ ඉඳන් කරපු ළමයි ටිකක් අද කතා කරන්නේ ඕගොල්ලන් බහුතරයකට වඩා අතිශයින්ම දුර්වල මට්ටම් වල ඉඳන් පටන් අරගෙන ඒ කියන්නේ යාලා දැන් අර කිව්වා වගේ මම කියන ඕගොල්ලෝ O level කාලේ හරි ටිකක් හොඳට තිබ්බ රිසර්ච් දැන් ඉතින් සමහරක් ළමයි ඉන්නවා එහෙමත් නෑ දැන් ඩිස්ට්‍රික්ට් වල 25 ඉංජිනේරින් ෂුවර් එකට යන්න පුළුවන් ඒ එහෙම ළමයි ඉන්නවා. ඉතින් එතකොට මිනිසුන්ගේ ඉරණම් කියන ඒවා ඔහේ යන්න දෙන්න මිනිස්සු ඕනේ නෑනේ ඇත්තටම. ඒ කියන්නේ ඕගොල්ලෝ ඕන්නේ ඒ කියන්නේ මේක යන විදිහට ගිහිල්ලා වෙන දෙයක් වෙච්චාවි කියලා අරගෙන යන්න මිනිස්සු ඕනේ නෑ ළමයි. මිනිස්සු ඕනේ මේ යන විදිහට යන්න දෙන්නේ නැතුව මේක නතර කරලා මේක අනිත් පැත්තට හරවන්න තමයි මිනිස්සු ඕනේ. ඒතර ඕගොල්ලන් ඕන්නේ ඔය වගේ මහා පරිමාණ වෙනස්කම් කරන්න තමයි. මේ ඉරණම කියන එක ඔහේ ගලාගෙන යන්න දෙන්නේ එහෙම මිනිස්සු කියලා જાතියක් ඕනේ නෑ. ඔයා ඕන්නේ ඒක වෙනස් කරන්න. ඒ නිසා ඔයා දැන් ඉන්න ලෙවල් එක ඕන එකක් වෙන්න පුළුවන්. ඒකෙන් තියෙන නරක දේවල් සියල්ල හොඳට දකින්න. ඒ කියන්නේ මේ කෙලවීමෙන් ඔයා දකින්න මම මේක රිසල්ට් ආපු ගමන් දාපු වොයිස් මෙසේජ් එකෙත් තිබුණා. මේ තියෙන අමාරුව විඳින්න. ඔය අමාරුව විඳලා ආයෙනම් ජීවිතේට මේ වගේ තැනකට මම වැටෙන්නේ නැහැ කියන එකට හිත හදාගන්න. ඒ තාම වැදගත් දෙයක්. ඒ කියන්නේ අපි ඕන තරම් දකිනවා. සමහරක් වෙලාවට ෆස්ට් සයි වල ෆස්ට් සයි එකකින් කැම්පස් ගියපු ළමයින්ට වඩා සෙකන්ඩ් සයි තර්ඩ් සයි වලින් කැම්පස් ආපු ළමයි හොඳට කැම්පස් එක තුළ perform කරනවා. ඒක හේතුව උන්ට එකපාරක් කෙලවිලා දෙපාරක් කෙලවිලා උන් දන්නවා කෙලවීමේ ආදීනව. ඒකත් එක්ක උන් ඊළඟ පාරක ඉස්සරහට යනකොට ඒ විදිහට කෙලවෙන්නේ නැති වෙන්න තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක හදා ගන්නවා. ජීවිතය හදා ගන්නවා. හරි. ඒ නිසා මේ වෙච්ච දේ මේ වෙලාවේ අතිශයින් නරක දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක හොඳ පැත්තකට හරව ගන්න. මොකද එහෙම නැත්නම් ඔයාලට මේක ඉස්සරහට අරන් යන්න බෑනේ. වෙච්ච එක අතිශයින් නරකයි. ඒකින්ද ඔයාලට මේ වෙලාවේ භුක්ති විඳින්න වෙන හැඟීම් අන්තිම නරක ලෙවල් එක තියෙන සමහරක් ළමයි ඇති නිකන් අර ජීවිතේ එපා වෙච්ච ලෙවල් එකට වැටෙන ළමයි ඇති. කරන්න දෙයක් නැහැ. ඒක වෙලා ඉවරයි. ඒ සම්බන්ධ අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් දෙයක් නැහැ. ඔයා බුද්ධිමත් වෙන්න ඕන. ඒ වෙච්ච එක එක්ස්පීරියන්ස් එකක් කරගෙන. ඔයාලගේ වයසේ ළමයෙකුට වරදිනවා කියලා එකක් නැහැ. ඕගොල්ලන්ට වරදිනවා කියලා එකක් නැහැ. ඕගොල්ලෝ කරන්නේ අත්දැකීම් එකතු කරගන්නවා. ඒ කියන්නේ හරි විදිහට වෙන්නේ නැතුව ඕගොල්ලෝ කරන්න ඕන දේ කරන්නේ නැතුව ඕගොල්ලෝ වරද්දගත්ත දේවල් වල ප්‍රතිඵලයක් විදිහට මේ ඔගොල්ලෝ දේවල් ඉගෙන ගන්න එක කරන්න. ඔයාලට වරදින්නේ නැහැ. ඔයාලගේ වයසේ මිනිස්සෙකුට වරදිනවා කියලා එකක් නැහැ. ඔයාලා ඉගෙන ගන්න එක කරන්නේ. මේ හැම එකක්ම ඔයාලට අලුත් දෙයක් ඉගෙන ගන්න දෙයක් අත්දැකීම. හරි. එසා මේක අත්දැකීමක් කරන්න. නරකම අත්දැකීම කරගන්න. ජීවිතේ නරකම අත්දැකීම කරගන්න. මිනිස්සු කියන කතන්දර අනම්මන ටික ඔක්කොම අහගෙන ඉන්නේ එක්කටවත් උත්තර දෙන්නේ නැහැ. දැන් අපේ රිසර්ච් දැක්කනේ. ගිය අවුරුදු වල සෑහෙන රිසර්ච් තිබිලත් එක ඊට කලින් අවුරුදු වල ගිය අවුරුදු වල දැන් මට වෙනපෙව මතකත් නැහැ. උන් කියපුව මතකත් නැහැ. කියන්නේ අපි වැඩ කරා ඒකයි. ඒ කියන්නේ අපි තරම් ටියුෂන් වල කතන්දර අහගෙන නැතුව ඇති කවුරුත් තමයි. කියන්නේ අපි ටියුෂන් වලට එනකොට පුදුම කතන්දර ගොඩක් අපිට කිව්වේ. මොකද අපේ ශීඝ්‍ර දියුණුවක් තිබුණ ටියුෂන් ඇතුලේ ඒක දරා ගන්න බැරි වුණා ගොඩක් මිනිස්සුන්ට. ඒකත් එක්ක විවිධාකාර බොරු කතන්දර චෝදනා හදන්න පුළුවන් සියලු ಜಾති වලම හැදුවා. හරි. ඔය අද වෙනකොට අපි අනිත් පැත්තට ඒවට එහෙම උත්තර දෙන්න ගියෙත් නෑ. ඕගොල්ලෝ ඉඳපු ළමයි ඉන්නවනම් සහ ඒ කාලේ අපි ඇසුරුන විදිය දන්නවනම් දන්නවා ඇති අපි කිසිම තැනක ඒවට නිකන් වචන වලින් නෑ මේමයි අරකයි මේකයි කියලා උත්තර දෙන්න ගිහිල්ලා නෑ. ඔන්න වෙන්නලා තියෙනවා ලංකාවේ ඉතිහාසයේ මේ වෙනකන් ඇවිල්ලා තියෙන වැඩිම ඒ සාමාර්ථ රෙකෝඩ් එක තියලා තියෙනවා. මේ පොඩි ගානක එක්කින් දෙකකින් නෙමෙයි 600කින් 500කින් විතර අන්තිමේට තියෙන රෙකෝඩ් එකට වඩා වැඩි රෙකෝඩ් එකක් අපි තියලා පෙන්නලා තියෙනවා. ආයේ කතන්දර නෑනේ ඉවරයිනේ කතන්දර. හරි. ඒ වයින් උත්තර දීලා තියෙන්නේ. ඒ උත්තරේ දෙන්න මම අවුරුද්දක් බලන් හිටියේ. මම ඔය උත්තරේ දෙන්න මම මේක කරනවා කියලා මම අවුරුද්දක් තිස්සේ බලාගෙන තමයි මම 2023 බැච් එකේ උගන්නන්නේ වැඩි කරගෙන ගියේ. මම ඔක ඊට කලින් තැන් වල කියලා තියෙනවා. දැන් මේ වීඩියෝස් එහෙම්මෙන් එළියට යන මම ඔය කියපු කතන්දර ටික ඒක මම කරනවා කියන එක හිතාගෙන මම මේක කරලා ඒ උත්තරේ දීලා ඉවර කරන්න මම අවුරුද්දක් විශ්වාස. මම කියන්නේ ඕගොල්ලන්ට එහෙම කරන්න කියලා. ඔය කතන්දර වලට වළංගු වෙන්න දෙන්න එපා. හැබැයි පොඩි කාලයක් ඒවා වළංගුව තියේ කතන්දර අහගෙන ඒවා විඳ දරාගෙන ඉන්න මේ පොඩි කාලයක්. ඉන්න ඉවසගෙන ඉන්න බලාගෙන ඉන්න. ඔයාගේ chance එක හම්බ වෙනවා. තව මාස 6කින් වාට A level යන්න පුළුවන්. ඊට පස්සේ ආයේ මාස 3කින් විතර රිසල්ට් එනවා. අන්න මාස 9කින් 10කින් වාට chance එකක් කරනවා. ඔය කතන්දර කියපු සියලු දෙනාට කන් වල ඇඟිලි ගහ ගන්න උත්තර දෙන්න කටින් නෙවෙයි වැඩේ කරලා පුළුවන්. හරි. ඒ නිසා අහගන්න නොයෙකුත් කතන්දර අහන්න හම්බෙයි මේ කාලේ. හැමෝටම කියන ඕන එකක් කියාගෙන ඉන්න ඉඩ දෙන්න. හිමින් සීරියෝ වාගේ වැඩේ වා බිලෝ ද ලයින් කරගෙන යන්න. වා උඩරිම නැහිලා මේක කරන්න කියන එකට ඕන කතන්දරයක් කියන්න ගෙන්නේ හැම එකක්ම වාගේ වැඩේට මොරාල් එකක් කරගන්න. මේ වැඩේ කරන්න හේතුවක් කරගන්න. තව අලුතින් කතන්දර කිව්වොත් ඒ හැම එකම මේ තරහ වැඩේ පැත්තට හරව ගන්න. හරවගෙන ඒකේ වැඩක් ගන්න. වැඩක් කරගෙන අන්තිමේට ප්‍රතිඵලයක් කරගෙන මෙන්න මම කියලා පෙන්නන්න. කලින් මට වැරදුනා. හරි ඔව් වැරදුනා තමයි. දැන් මෙන්න මම මිනිස්සු බලන විදිය වෙනස් වෙන හැටි හිතා ගන්න බැරි වේවාට. මිනිස්සු කියන්නේ එමය. ඒ මාර හොඳයි වගේ ඉන්නේ උන් වාගේ වැඩේ අවුල් වෙච්ච ගමන් සම්පූර්ණයෙන් අනිත් පැත්තට හැරෙනවා. යාළුවෝ වෙන්න පුළුවන්. නෑදෑයෝ නම් මනම් කතා කරලා වැඩක් නෑ. එහෙමනේ බහුතරයක්. සහ අනිත් පැත්තට වාගේ වැඩේ කරලා පෙන්නන්නකෝ. ඔයාලට බැරි වෙච්ච එක ආපහු සරයක් කරලා පෙන්නන්න. ආයේ මූණු මාරු වෙන හැටි